හරි ඔන්න දරුවෝ මම කැමති මාතෘකාවක් තියෙනවා. තේරෙනවද? මාර කැමති මාතෘකාවක්. හේතුව හරිද මේක මගේ විෂය එකක් කෙමිස්ට්‍රි විෂයට සම්බන්ධ මාතෘකාවක්. අනිත් එක මොකද වෙන්නේ? ඔය සාපේක්ෂ පරමාණු ස්කන්ධ සාපේක්ෂ අණු ස්කන්ධ කියන ඒවා හැමෝටම උගන්වන්නත් බෑ. හරිද? ඉගෙනුවාට ඕක හැමෝටම තේරෙන්නේ නැහැ. හරිද? ගොඩක් ළමයින්ට ඕක තේරෙන්නේ නැති මාතෘකාවක්. ගොඩක් දෙනෙක් මැසේජ් එකක් දාලා තිබ්බා මේ සර් මේ ටික කියලා දෙන්න කියලා. හරිද? ඒකයි මේක කියලා දෙන්නේ. ලේසි මාතෘකාවක් හොඳට අහගන්න. තේරෙනවද? හැබැයි අමාරුයි එඳ හොඳට අහගන්න. බාන්න මේක කියනකොට පස්සේ ඔයාලට කොච්චර මේක ලේසියෙන් පුළුවන් වෙනවද කියලා. හරිනේ? හරි. එතන මෙහෙමයි කතාව. හිතන්නකො මගේ බර. හරිද? මගේ බර කිලෝ 70යි. තේරෙනවද? එතන මගේ බර කිලෝ 70යි කිව්වම ඔයාගේ ඔළුවට යන්නේ මොකද්ද දරුවෝ? තේරෙනවද? මගේ මොකද්ද? කිලෝ එතන එන්න කිලෝ යනවා කියන්නේ මොනවද? කිලෝ එකේ පඩියක් මතක් වෙනවා. හිතන්න මොකද්ද? කිලෝ එකක් කියලා. එතන මගේ බර කිලෝ 70යි කියන්නේ කොහොමද වෙන්නේ? ආයනම් සර්ගේ බර කිලෝ එක වගේ 70 ගුණයක් කියලා තේරෙනව නේද? ඒ කියන්නේ සර්ගේ බර සමාන වෙන්නේ අර කිලෝ එකේ පඩි 70කට. එහෙම කියලා මතක් වෙන්නේ නැද්ද? එහෙම නිකන් එහෙම ඔළුවට අයිඩියා එකක් යන්නේ නැද්ද ඔයාලට? යනවනේ. තේන කතාව. ඒතර අපි හැම වෙලේම බර මනින්නේ මොකටද? අපි සාමාන්‍යයෙන් බර මනින්නේ කිලෝ වලින්. ඒතර කිලෝ එක වගේ කී ගුණයක්ද කියන එක තමයි මොනවද? අපි බර මනිනවා කියලා කරන්නේ. තේරෙනවද? කිලෝ එකේ පඩිය වගේ මෙච්චර. දැන් මගේ බර නම් කිලෝ එකේ පඩිය වගේ දැන් ඒ වගේ පඩි 70ක බර තමයි මගේ බර. ඔන්න එතකොට එහෙම අයිඩියා එකක් එනවා. තේරෙනවද? එතකොට මොනවද වෙන්නේ? ඔයාගේ බර හිතන්නකෝ කිලෝ 50යි කියලා. එතකොට කිලෝ 50 කිව්ව ගමන් මොකද ඔලුවට එන්නේ? මගේ බර මොනවද? කිලෝ එක වගේ 50 ගුණයක්. එහෙම නැත්නම් කිලෝ එකේ පඩි 50ක බර තමයි මගේ බරට සමාන වෙන්නේ කියලා එන්නේ නැද්ද අයිඩියා එක? අයිඩියා එක එනවා. තේරෙනවද? එතකොට කිලෝ වලින්ම මනින්න ඕනේද? එහෙම ඕනේද? එහෙම එකක් නෑ. තේරෙනවද? කිලෝ එක කියන එක අපි විහිං හදාගත්ත දෙයක්. තේරෙනවද? ඒතර කිලෝ වලින්ම බර මනින්න ඕනේ කියලා නියමයක් තියෙනවද? නෑ. ඔන්න මම දැන් මෙහෙම උදාහරණයක් ගන්නම්. හරිද? මම ගන්නවා කිලෝ 5ක කෑල්ල. පඩියක් හදන අලුත් පඩියක්. කිලෝ 5යි. ඒක කිලෝ 5ක් බරයි කියලා හිතන්න. තේරෙනවද? නැත්තම් මම මේක ලේසි වෙන්න කිලෝ දාන්න 10ක්. මේක ලේසි වෙන්නේ. කිලෝ 10ක් ගන්නවා. කිලෝ 10ක ප්‍රමාණයක්. තේරෙනවද? ඒකට අපි මොකක් කරේ මේ පඩිය මේක නමක් දාමු. මොකද්ද? දසය කියලා දාමු. මගේ නම දසනාතනේ. හරිද? දසය කියලා දාමු මේකට. හරිද? දසය. ඔන්න ඒකකයේ දසය. කිලෝ නෙමෙයි ඈ කිලෝ 5 මතක් කරන්න. කිලෝ 10 මතක් කරන්න. දසය කියලා දාමු. එතකොට දසය වලින් තේරෙනවද මගේ බර කීයද? හරිද? මගේ බර කීයද? නේ? කිලෝ එකේ වණන් 70 ගුණයක් තියෙනවනේ 70 වන්නේ. මගේ කිලෝ 70 කියන එතකොට 10 වණන් කීයද? 10 වණන් 7යි. තේරෙනවද? එහෙනම් මට කියන්න බැරි මොනවද? එහෙනම් 7 ගුණයක් බරයි. 7 ගුණයක් බරයි. එහෙනම් දැන් මට කියන්න බැරිද මගේ බර මොනවදින්ද? දසය වලින් මොනවද? 7යි. තේරෙනවද? දසය වගේ 7 ගුණයක් මම. නේ? දසය කෑලි 7ක බර තමයි මගේ බරට සමාන වෙන්නේ. එහෙම කියන්න බැරිද? කියන්න පුළුවන්. තේරෙනවද? එතකොට දැන් ඔයාගේ බර කිලෝ 50යි නම්. තේරෙනවද? එතකොට ඔයාගේ බර දසය වලින් කියන්නේ කීයද? දසය වලින් නම් 5යි. තේරෙන කතාව දසය කෑලි 5ක බර තමයි ඔයාගේ බරට සමාන වෙන්නේ. තේරෙනවද? දැන් මං හිතනවා මේ යන ට්‍රැක් එකේ යනවා කියලා. තේරෙනවද? හරි. එතකොට දැන් ඔන්න යනවා පරමාණු වලට. තේරෙනවද? හරි. එතකොට දැන් පරමාණු වලට වඩා මෙහෙම හිතන්න. අර බරමණින එකෙන් ඔයාලගේ දැන් ඔයාලා බරමණින මොනවානේ අර තරාදියක උඩට නගිනවානේ. උන් ඔය තරාදියක උඩට ඔයා නැගපුවාම කිලෝ ගාන ඔයාගේ පෙන්නනවා. තේරෙනවද? හැබැයි දැන් ඔයා නගලා නැතුව නිකන් තරාදිය තියෙද්දි ඔය තරාදිය උඩට කූඹියෙක් එහෙම දැම්මා කියලා. මොකුත් පෙන්නනවද ගියා? මොකුත් පෙන්නන්නේ නැහැ. හේතුව මොකක්ද දරුවෝ? හේතුව මොකද්ද? මේ කූඹියා ඒ තරාදියෙන් බර මනින්න තරම් බර මදි. හරිද? කූඹියා බර මදි. ඒතර කූඹියා කිලෝ වලින් කියන්න පුළුවන්ද කූඹියගේ බර? නෑ. කිලෝ එකක නෑනේ. එනම චූටි බරක් තියෙන. ඒතර කිලෝ වලින් මනින්න පුළුවන්ද? එහෙම නැත්නම් දසය වලින් මනින්න පුළුවන්ද? දසය වලින් මනින්න බෑ. තේරෙන කතාව දසය වලින් කොහොමද මනින්න බෑ? දසය කියන්නේ කිලෝ 10ක් නේ. තේරෙනවද? දසය වලින් ගොඩක් අමාරුයි මනින්න. තේරෙනවද? හරි. එතකොට කූඹියාගේ බර මනින්න නම් චූටි එකක් හදා ගන්න ඕනේ. දසය වගේ මොකක් හරි චූටි එකක් හදා ගන්න ඕනේ. තේරෙනවද? හරිද? අන්න ඒ වගේ තමයි මොනවාද? පරමාණු මොකද වෙන්නේ? කූඹියටත් වඩා බරයි. කූඹිය අඩුම තරමේ පේනවනේ. හැබැයි පරමාණු කියන එක මොනවද වෙන්නේ? පේන්නෙත් නෑනේ. ඒක හෙනම චූටි. තේරෙනවද? ඒතර පරමාණුවක බර මනින්න පුළුවන්ද අපිට කිලෝ වලින්? අමාරුයි. තේරෙනවද? ඊට පස්සේ මේ වලින් මනින්න පුළුවන්ද? දසය වලින්? දසය වලින් මනින්නත් බෑ. අමාරුයි. තේරෙනවද? ඒ හින්දා මොකද කරන්නේ? අපි ඉස්සල්ලාම මේ දසය වගේ එකක් හදා ගන්න ඕනේ පරමාණු වල බර මනින්න. තේරෙනවද? ඒතර ඒක මනින්නේ කියන්නේ ඇත්ත බර නෙවෙයි. තේරෙනවද? කිලෝ වලින් බයින කියන්නේ ඇත්ත බර. නේ එහෙම හරිද? ඒතර කිලෝ වලින් බරිනේ මට දසය වලින් මෙන්න කියන්නේ දැන් මගේ එක ඇත්ත බරක්ද?
කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන බරක්ද නැහැ. ඊළඟට 16 වලින් කියන්න බැරිද අපිට? කියන්න පුළුවන්. නේ මගේ බර 16 වලින් 7යි. තේරෙනවද? ඒ වගේ එතකොට අපිට මොනවද? පරමාණු වලත් බරමයින්න පුළුවන්. තේරෙනවද? මොනවද? අපි මොකක් හරි 16 වගේ පඩියක් හදාගත්තොත්. අන්න එයා වගේ මෙච්චර ගුණයක් බරයි කියලා කියන්න පුළුවන්. තේරුණාද? තේරෙනවද? මං හිතනවා තේරුණා කියලා ලස්සන කතාවක්. හරිද? හරි. එතකොට මොකද වෙන්නේ? එහෙම ඒකකයක් හදාගන්නේ මොකද්ද? කොහොමද එහෙම පඩියක් හදාගන්නේ? එහෙම නැත්තම් පඩියක් නේ. මේ පඩිනේ මේ පඩියක්. 16 කියන්නේ පඩියක්. කිලෝ එක කියන්නේ පඩියක්. තේරෙනවද? අර තරාදි වල බරමයින්න දාන්නේ පඩි කියලා දාන්නේ අන්නේ පඩියක්. තේරෙනවද? එහෙනම් පරමාණු වල බරමයින්න ගන්න පඩිය මොකද්ද? ඒක මනින්නේ. හරිද? කාබන් පරමාණුවක් කරා. හරිද? ඒක 12කට බෙදෙනවා. කෑලි 12කට බෙදනවා කියලා හිතන්න මෙහෙම. ඔන්න කෑලි 12කට බෙදුවා. මෙතනින් එක කෑල්ලක් ගන්නවා. හරිද? ඒක මොනවද වෙන්නේ? ගුලි කරලා හිතා ගන්නව හදාගත්ත කියලා එකක්. ගුලි කරලා එකක් හදාගත්තා ඔන්න පඩියක්. තේරෙන කතාව. ඔන්න ඕක තමයි තේරෙන කතාව. අපි පරමාණු වල බර මනින්න ගන්න පඩිය. එහෙම නැත්නම් 16 වගේ එක. ඒතර මේක වගේ කී ගුණයක්ද කියලා තමයි සාමාන්‍යයෙන් අපි කෙමිස්ට්‍රි වල බර කියන්නේ පරමාණු වල. තේරෙන කතාව. නේ කිලෝ වලින් කියන්නේ නැහැ සාමාන්‍යයෙන්. නේ දැන් මං කිව්වා අපිට 16 වලින් කියන්නත් පුළුවන්. බර. අවුලක් තියනවද? නැහැ නේ. අවුලක් නැහැ. එහෙනම් මේකෙන් කියන්න බැරිද? ඒකෙන් කියන්නත් පුළුවන්. නේ පරමාණුක දැන් මගේ බර මේකෙන් කියන්න බැරිද? ඒත් පුළුවන්. මේ වගේ කී ගුණයක්ද කියලා. ඒ වගේ පරමාණුක බර තේරෙනවද? ඒක මනින්න අපි අලුත් එකක් හදා ගන්නවා. ඒතර ඒක වගේ කී ගුණයක්ද කියන එක ලේසි. අරද අපි කිලෝ වලින් 16 වලින් මනින්න යනවට වඩා පරමාණු. තේරෙනවද? ඒතර පරමාණුක බර මනින්න අපි මෙන්න මේ වගේ පොඩි පඩියකින්. ඒතර මේ පොඩි පඩිය කියන්නේ මොකද්ද? අන්න එකට අපි තා නමක් කියනවා. මේ පඩියට නමක් මොකද්ද? අර 16 වගේ නමක් කියනවා. මොකද්ද? පරමාණුක ස්කන්ධ ඒකකය. ඒතර පරමාණුක ස්කන්ධ ඒකකය කියන්නේ මොකද්ද? කාබන් පරමාණුවක බරෙන් 12න් එකක්. තේරෙනවද? ඒ කියන්නේ කාබන් පරමාණුවක් අරන් 12කට කපලා ඒකෙන් පොඩි කෑල්ලක් අරන් ගුලි කරලා ගන්නවා. තේරෙනවද? අන්න ඒ වගේ කී ගුණයක්ද කියලා බලන එක තමයි මොකද්ද? අපි සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියලා කියන්නේ. තේරුණාද කතාව? මම හිතනවා දැන් තේරුණා කියලා. හරිම ලේසි. තේරෙනවද? නේ? හරිම ලේසි. ඔක කවදාවත් තේරලා තියෙන්නේ නැතුව ඇති. අද තමයි තේරෙන්නේ නැත්තේ. හරිනේ? හරි. යන් ඊගා කැලේට. එතකොට මොනවද? මම අරගෙන කියන්න සමීකරණ මොකද්ද? සාපේක්ෂ නේ අපේ පඩිය ඉස්සල ගමු. පරමාණුක ස්කන්ධ ඒකකය. පරමාණුක ස්කන්ධ ඒකකය. එතකොට ඒක කියන්නේ මොකද්ද? කාබන් 612 පරමාණුක ස්කන්ධය. ඒ කියන්නේ කාබන් පරමාණුවක් අරන් ඒකේ බර 12න් බෙදෙනවා. එහෙනම් කාබන් පරමාණුක බර ඇත්තටම බර කීයද? ඇත්තම බර 1.999 වාරයක් 10 ඍණ 23ක් ග්‍රෑම්. පොඩි අගයක් තියෙන ග්‍රෑම් වලින් ගත්තා. එතකොට ඒක 12න් බෙදෙනවා. ඔන්න එතන අගයක් එනවා 1.66 වාරයක් 10 ඍණ 24ක් ග්‍රෑම් කියලා. ඒ කියන්නේ මේ පඩියේ බර ග්‍රෑම් වලින් තමයි මේ හින චූටි බරක් තියෙන චූටි පඩියක්. තේන කතාව චූටි පඩියක්. තේනද? ඒතර ඒකට වගේ කී ගුණයක්ද කියලා තමයි අපි පරමාණු වල බර මනින්නේ. ඒතර ඒ අගේ කියන්නේ ඇත්ත අගේද? ඒ කියන්නේ ඇත්ත බරද? ඒ කියන්නේ කිලෝ අපි සාමාන්‍යයෙන් කියන්නේ කිලෝග්‍රෑම් ග්‍රෑම් වලින්නේ බර කියන්නේ. ඒතර කිලෝග්‍රෑම් වලින් ග්‍රෑම් වලින් කියන බරක්ද මේ කියන්නේ නැහැ. හරිද? අර අපිට නිකන් ඕනෙව නේ අපිට අර ලේසියට අර කාට හරි අර 16 වගේ නේ 16 වලින් කීයද වගේ හදාගත් එක. තේන කතාව සාපේක්ෂ පරමාණු ස්කන්ධ සාපේක්ෂ අණු ස්කන්ධ කියන්නේ අපි අලුතෙන් හදාගත් එක කෙමිස්ට්‍රි වලට. කෙමිස්ට්‍රි වල පාවිච්චි කරන්නේ ඒ බරවල්. ඒ විදිහට තමයි අපි ගණන් හදන්නේ. තේරෙනවද? 16 වලින් කීයද වගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන්නේ මොකද්ද? පරමාණු ස්කන්ධ ඒකකයේ වගේ කී ගුණයක්ද කියන එක තමයි කතා කරන්නේ. තේරුණාද කතාව? මම හිතනවා තේරුණා කියලා. ලේසි කතාව. හරි. යන් තව කැලලකට. හරි. මොනවද කොහොමද වෙන්නේ එතකොට? 1.6 වැඩි කිරීම 10 ඍණ 24යි. හරි. එතකොට අපි ඔක්සිජන් පරමාණුක සාපේක්ෂ පරමාණු ස්කන්ධය හොයමු. හරි. එතකොට ඔක්සිජන් පරමාණුක බර හරිද? ඔක්සිජන් වල හොයමු දැන්. මම මෙතන හදන්න. ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. අද සාපේක්ෂ පරමාණුක ස්කන්ධයක් ගන්න කොහොමද? දැන් මේක මොනවාද මේ පරමාණුක ස්කන්ධය කියන්නේ නේද? මේ වගේ කී ගුණයක්ද බලන්න. ඒතර කී ගුණයක්ද බලන්නේ කොහොමද? ඒ කියන්නේ දැන් අපි දැන් අර 16ට අනුව බර බලන විදිය. එහෙම නැත්නම් අපේ පඩියට අනුව බර බලන විදිය. කොහොමද බලන්නේ දරුවෝ? 16 වලින් කියලා ආපහු මගේ 70 කියන එක කොහොමද බලන්නේ? 10 වගේ
කී ගුණයක්ද? එහෙම නැත්නම් 10ලා කට්ටිය කීයක් ඉන්නවද? කිලෝග්‍රෑම් 70ට කියලානේ බලන්නේ නේ. 10 කෑලි කීයක් තියනවද කියලා. ඒ කොහොමද රෝ බලන්නේ? ලේසි විදිහ මොකද්ද? මේක 7යි කියලා ගන්නෙ කොහොමද? මගේ බර 10න් බෙදුවා නම් හරිය නේද? තේර කතා. ඒ කියන්නේ මගේ බර අර පඩියේ බරෙන්. එහෙම නැත්නම් 10ගේ බරෙන් බෙදුවා නම් 70 10න් බෙදපුවාම 7යි කියලා එන්නේ නැද්ද? එනවා. ඒ කියන්නේ 10 වගේ කෑලි 7ක් තමා මගේ බර කියලා එන්නේ නැද්ද? එනවා. කියන කතාව තේරෙනවද? එහෙනම් කොහොමද කරන්නේ? දැන් පරමාණුක බර සාපේක්ෂ පරමාණු ස්කන්ධයෙන් කියන්නේ කොහොමද? අදාළ පරමාණුවේ බර එයාගේ මේ පඩියේ බරෙන් බෙදනවා. තේරෙනවද? ලේසි නේද කතාව? මාර ලේසි. හරිද? හරි. එහෙනම් ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන්නේ මොකද්ද එහෙනම්? ඔක්සිජන් වල ඇත්ත පරමාණුක බර බෙදනවා අපේ අර මොකද්ද? පඩියේ බරෙන්. හරිද? පරමාණුක පඩිය ගන්න හදපු බරෙන්. මොකද්ද පඩියේ බර? පරමාණුක ස්කන්ධ ඒකකයෙන්. තේරෙනවද? එහෙනම් බලමු. එතන ඔක්සිජන් වල ඇත්ත පරමාණුක බර කීයද? 2.66 වාරයක් 10 ඍණ 23යි ග්‍රෑම්. ඔය ඇත්ත පරමාණුක බර ග්‍රෑම් එකේ. තේරෙනවද? එතන ඕක බෙදනවා මොකෙන්ද? අර පඩියේ බරින් නේ. 70 10ගේ පඩියේ බරෙන් බෙදුවා. තේරෙනවද? එතන එනවා නේද 7යි කියලා. 7යි කියලා එනවා. තේරෙනවද? 7යි කියලා එනවා. එහෙනම් 2.6 මේ ගාන බෙදනවා මේකේ. මොකේද අපිට ආපු වගේ 1.66 වාරයක් 10 ඍණ 24ක් ග්‍රෑම් කියන එකෙන් බෙදනවා. එතකොට එනවා ආසන්නව. හරිද? එතකොට එනවා ආසන්නව. මම ඉන්නගේ බලලා කියන්න. ආසන්නව 16ක් කියලා එනවා. 16 ගුණයක් කියනවා. ආසන්නව කියන්නම්ම. ආසන්නව 16 ගුණයක්. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මොකද්ද? ඔක්සිජන් පරමාණුවක බර මොනවාද? අර කාබන්ගේ පරමාණුවේ 12න් එකකින් වගේ. කියන්නේ අපි අර හදාගත්ත පඩිය වගේ. තේරෙනවද? එහෙම නැත්නම් පරමාණු ස්කන්ධ ඒකකයේ කියන පඩිය වගේ කී ගුණයක්ද? 16 ගුණයක්. ඒ කියන්නේ ඔක්සිජන් පරමාණුවක බර අරව කෑලි කීයක්ද? 16ක් එකතු කරපුවාම තියෙන බරට තමයි සමාන වෙන්නේ. අර මගේ බර 10 කෑලි මොනවාද? 7ක බරට සමානයි. තේරෙන කතාව මගේ බර කිලෝ එකේ කෑලි 70කට සමානයි. ඒ වගේ ඔක්සිජන් පරමාණුක බර මොකද්ද? පරමාණු ස්කන්ධ ඒකකය වගේ කී ගුණයක්ද? 16 ගුණයකට බරයි. තේරෙනවද? 16ක් අර පරමාණු ස්කන්ධ ඒකක කෑලි 16ක බරට තමයි සමාන වෙන්නේ ඔක්සිජන් පරමාණුක බර. තේරෙනවද කතාව? දැන් තේරෙනවද සමීකරණ එන්නේ කොහොමද කියලා? එහෙනම් සමීකරණ එන්නේ කොහොමද? කාගේ හරි සාපේක්ෂ පරමාණු ස්කන්ධයක් හොයන්න ඕන නම් කොහොමද කරන්නේ? අදාළ පරමාණුවේ ඇත්ත බර තේරෙනවද? මේ ඇත්ත බර ග්‍රෑම් වලින් දාලා තියෙන්නේ. ඇත්ත බර අර අපි හදාගත්ත පඩිය බරේ. එහෙම නැත්නම් පරමාණු ස්කන්ධ ඒකකයෙන් බෙදනවා. එතකොට එනවා අන්න මොනවද? සාපේක්ෂ පරමාණු ස්කන්ධය. තේරෙනවද? ඒතර සාපේක්ෂ පරමාණු ස්කන්ධය මේ 16 කියන්නේ ඔක්සිජන් වල ඇත්ත බරද? ඇත්ත බර නෙවෙයි. අපි හදාගත්ත බර. ලේසියට හදාගත්ත බර. හැබැයි කෙමිස්ට්‍රි වල ගණන් හදද්දී කෙමිස්ට්‍රි වල අපි ඔක්සිජන්ගේ බර කියලා ගන්න කීයද? 16. එහෙම නැතුව මේක නෙවෙයි. මේක දාගෙන ගණන් හදන්න බෑනේ. මේ 10 ඍණ බල තියෙනවා මා වදේනේ. ඒකයි කියන්නේ. තේරෙනවද? ලේසිනේ. මේ 10 ඍණ බල එක ගණන් හදන්න කියනවා දරුවෝ මහා කරදරේනේ. ඒකට තමයි මේ 16 අරන් තියෙන්නේ. එතන අපි කෙමිස්ට්‍රි වල තේරෙනවද? ඔක්සිජන් වල බර කියලා ගන්න කීයද? 16යි කියලා ගන්න. අන්න ඒක තමයි වැඩි. තේන කතාව නේ? එහෙනම් දැන් අපිට කියන්න බැරිද? 10 වලින් මගේ බර 7යි. මගේ බර කවුරු ඇහුවොත් අඩු 10 ල 7ක් බරයි මං ඈ කියලා කියන්න බැරිද? කියන්න පුළුවන්. තේරෙනවද? නේ ඔයාලට කියන්න පුළුවන් මගේ බර 10 ලා නම් 5ක් බරයි. කියන්න බැරිද? පුළුවන්. ඒ වගේ ඔක්සිජන් උත් අපි ලේසියට කියනවා. ඔක්සිජන් වල බර කීයද? අරු වගේ 16 ගුණ. 16 ගුණයක්. එහෙම නැත්නම් උගේ බර 16 කියලා උන් කියමු. හරිද? සාමාන්‍ය විදිහට. හරි මං හිතනවා සාපේක්ෂ පරමාණු ස්කන්ධය සහ පරමාණු ස්කන්ධය කියන එක තේරුණා කියලා. තේරෙනවද? ඕකම තමයි සාපේක්ෂ අණු ස්කන්ධය. අණුවක බර. ඒ කියන්නේ පරමාණු කීපයක් එකතු වෙලා හැදෙන අණුවක් නේ සාපේක්ෂ අණු ස්කන්ධය කියන්නේ. තේරෙනවද? ඒතර සාපේක්ෂ අණු ස්කන්ධය කියන්නේ ඕකමයි. මොකද්ද? අණුවක් අරගෙන ඒකේ බර අර අපි හදාගත්ත පඩිය වගේ පරමාණු ස්කන්ධ ඒකකයේ වගේ කී ගුණයක්ද බලන්න. එතන මොකද කරන්නේ? අණුවක බර අදාළ පරමාණු ස්කන්ධ ඒකකයකින් බෙදනවා. එතකොට එනවා මේ අණුවේ බර. තේරෙනවද කතාව? ලේසි. මාරම ලේසි. හරි මං හිතනවා ওই කතාව ටික ඔයාලට තේරුණා කියලා. හරිද? අනිවාර්යෙන් දරුවෝ වීඩියෝ එක බැලුවා නම් තේරුණාද කියලා තේරුණා නම් මොනවාද? මොකක් හරි රියැක්ෂන් එකක් දාන්න වීඩියෝ එකට. හරිද? මම හිතනවා ඔයාලට මේ කතාව තේරුණා කියලා. තේරෙනවද? මොකද ඕක මාර අමාරු ගෑල්ලක්. ගොඩක් ළමයින්ට තේරෙන්නේ නැති ගෑල්ලක්. හැබැයි මං හිතනවා මේක 100%ක්ම ඔයාලට තේරුණා කියලා. හරි. ලේසි. ඇත්තටම කෙමිස්ට්‍රි ලේසි.